නම ධනේශ වෙන මග ධනේශ වෙන මග කිව්ව ගමන් එකපාරටම ස්පාර්ක් වෙන්නේ මුදල් කියන එක. මුදලුත් එක සංඝටකයක් විතරයි. ධනය කිව්වම පුළුල් අර්ථයක් වෙනවා. පුළුල් විග්‍රහයක් කරන්න ඕනේ. ඒක අවබෝධය කරගන්න ඇත්තටම ඒකෙන්ද ඒකම තමයි මේක ඇතුළාන්තය. මේක ඇතුළාන්තය විශ්සල්ල කරලා තියෙන්නේ. තුන් ආකාරයකින් ධනවත් වෙන්න පුළුවන්. පළවෙනි කාර්යය තමයි ෆැමිලි හැරිටේජ් එකෙන් උත්පත්තියෙම ධනවත් වෙන්න පුළුවන්. තාත්තා පොහොසත් නම් ඔයත් පොහොසත්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි කාරණේ විවාහයකදී දුප්පත් එක්කෙනෙක් පොහොසත් එක්කෙනෙක් එක්ක විවාහ වුණාම ඒ ගෑනු ළමයා හෝ පිරිමි ළමයා පොහොසත් වෙනවා. ඒක මගේක් නෙමෙයි. ඒව විග්‍රහයෙන් නැහැ මෙතන. මෙතන විග්‍රහ වෙන්නේ ධනේශ වෙන මගේ විග්‍රහය වෙන්නෙම තමන්ගේ දිසා එකක් තියෙනවා නම් අරමුණක් වොමනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ධනයක් විය හැකිය යන්න කියන එක ඒක වෙන්නේ කොහොමද කියන එක තමයි මේකේ දැඩි උත්සාහයක් තියෙන්න ඕන. එතනදී නම්මෙශීලී වෙන්න ඕන. නමුත් තමන්ගේ උත්සාහය අතාරින්න හොඳ නැහැ. ඒකම තමන් අරමුණු කරගත්ත තමන් ධනවතෙක් වෙන්න නම් තමන් අරමුණු කරගත්ත ආකාරයටම ඒ අරමුණ හැමතිස්සෙම සිතුවිල්ලේ තිබෙන්නම ඕන. ඉතින් ඒක මේ පොතේ ගොඩක් සරලව විස්තර වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? ඒකේ කරගෙන යනකොට එන බාධා මොනවාද? ඒ සම්බන්ධයෙන් විස්තර වෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමා ගැන දැන ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. තමන්ගේ ස්ට්‍රෙන්ත්, තමන්ගේ වීක්නස්, තමන්ගේ වපසරිය, තමන්ගේ වටපිටාව, ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක, এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක, everything කියන know yourself. ඇත්තටම අපි කෙන දන්නවා කියන එක තමයි ලොකුම දැනීම. ඉතින් ඒක මේ පොතේ ගොඩාක් සරලව විස්තර වෙනවා. මේ කොහොමද අපි ගැන දැනගන්නේ කියලා. මොකද ප්‍රශ්න පත්‍ර මාලාවක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර වල උත්තරේ ලියන්න ඕනත් තමන්ගේ යාළුවෙක්වත් අම්මා තාත්තවත් නෙමෙයි. ඒක ලියන්න ඕන තමන්මයි. ලියන්න කියන්නේ තමන්ම තමයි ඒ විසඳුම කියන්න ඕන. ඒක තමන් ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොට තමන්ගේ මනස ක්‍රියාකාරී වෙනවා අවංක උත්තරයක් දෙන්න. එතකොට තේරෙනවා මෙතන පොඩ්ඩක් ලැකින්, මෙතන පොඩ්ඩක් දුර්වලයි, මං හදා ගන්න ඕන කියලා. ඒතර තමන්ගේ අරමුණ වෙනුවෙන් කොච්චර උත්සාහයක් තිබ්බත් තමන් යන තැනට යන්න නම් එතකොට අපිට තීරණය කරන්න පුළුවන් අපි ඒ යන තැනට යන්න කැපැසිටි එක තියනවද? කැපැසිටි එක හදා ගන්න නම් කොහොමද? ඒක ෆිසිකලි කොහොමද, මානසිකව කොහොමද, අධ්‍යාත්මිකව කොහොමද කියන කාරණේ අපිට ඒක හදා ගන්න පුළුවන්. You know yourself. අනිත් කාරණේ තමයි ඊටමත් වැදගත් කාරණය procrastination, අතපසු නොකිරීම. මේ වෙලාවේ කරන වැඩක් හෙට කල් දැමුවොත්, අද කළ යුතු වැඩක් හෙට කල් දැමුවොත් ඕනේ නැත්නම් මේ වෙලාවේ කරන්නේ දෙයක් තව පැයකින් දැම්මොත් සමහර වෙලාවට ඒක හානිය ඊටමත් බරපතලයි. ඒක සාමාන්‍ය අතපසු වෙනවා. අතපසු වුණාම ඒක වෙනුවෙන් මොනවාද ඊළඟ පියවර ඒව විස්තර වෙනවා. අගභාගයේදී අපිට විස්තර වෙනවා අපේ කොන්ෂස් මයින්ඩ් එක කොහොමද ක්‍රියා කරන්නේ, අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක ක්‍රියා කරන්නේ කොහොමද, අපි ප්‍රතිඵලයක් ලබනවා නම් කොහොමද සබ්කොන්ෂස් මයින්ඩ් එක කන්ඩිෂන් කරන්නේ. එතකොට ඒකම අපේ පැරඩයිම් shift කරන්නේ කොහොමද, පැරඩයිම් change කරලා අපිට අලුත් multitude of habit යහපත් පුරුදු පැරඩයිම් එකක් විදිහට යොමු කරගන්නේ කොහොමද කියලා මේකේ ඉතාමත් සරල විස්තර වෙනවා. ඒකස ලෝ එකට රෙස්පෙක්ට් කරාම අපි අර ඉබ්බන්ගේ පියාටු ඉල්ලන්නේ මේ පොතේ සරල විස්තර වෙනවා. යුනිවර්සල් ලෝ එක අවබෝධ කරගත්තාම අපිට ඒ පුද්ගලයා අපිව දැනගන්නවා, අපිව හොඳින් අවබෝධ කරගන්නවා. ඒ නේචර් එකට ගරු කරනවා, යුනිවර්සල් ලෝ එකට ගරු කරනවා. ඒතර ඒ ලෝ එක අනුව තමයි හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. ඒ ලෝ එකට ගරු කරාම අනිවාර්යෙන්ම ඒක ධනයස වෙන මාර්ගයට සම්බන්ධ වෙන දෙයක්. ඉතින් ඒ ඔක්කොම කරන්නේ යම්කිසි දෙයකින් අපි ධනවත් වෙන්න නම් අපි යම්කිසි සේවාවක් හෝ භාණ්ඩයක් අපේ මාකට් ප්ලේස් එකට දෙන්න ඕන. ඒක තුලින්ම තමයි අපි යම්කිසි වෙලෙකින් අපිට වොමනාවකින් අරමුණක් ඇතුව ධනවත් වෙනවා නම් අර ඉස්සල්ලා කාරණා දෙකට අමතරව උපතින් හෝ විවාහයකින් හැරෙන්න තම ඕනම කෙනෙක්ට
ධනවත් වෙනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. ඒ හම්බ කරන්න පුළුවන්. එතන හරි කියලා කෑල්ලක් දැම්මම හරි හම්බ කරනකොට ටිකක් අමාරුයි. ඒකතොර එතන පැරමීටර් මේ නිකන් බවුන්ඩරි ලයින් එකක් තියෙනවා. අපිට මේ දේවල් කරන්න පුළුවන්. මේ දේවල් වල කරන්න බෑ කියන එක. මේ දේවල් විතරයි අපි කරන්න කියන එක. ඉතින් ඒකෙන්ද මේ ධනේශ වෙන මගේ මේ පොත ඉතාමත් ඕනෑකමින් ලියලා තියෙන්නේ මම ඔයා කරනවා. මේක මේ පොත ගන්න පුළුවන් ගොඩගේ සමයවර්ධන සරසවි ගුණසේන හැම පොත්හලකින්ම. ඉතින් මේක මිලදී ගන්න කියවන්න ඒක ධාරණය කරන්න ඒක ජීවිතයට යොමු කරගන්න ඇත්තටම තමන්ගේ චින්තනයට යොමු කරගන්න අනිවාර්යයෙන්ම ඔබ ධනවත් වීම නොවැලයක් විය හැකි දෙයක් වෙනවා. කාරණේ හරි. දැන් මේ පොත ලියවිලා තියෙන්නේ මේක ඇත්තම මම කිව්වොත් මේක ඉන්ටියුෂනල් බුක් එකක්. මේ ඉන්ටියුෂනල් බුක් එකක් කියන්නේ අධ්‍යාපන ක්‍රම දෙකක් තියෙනවා. අධ්‍යාපන ක්‍රම දෙකෙන් එක අධ්‍යාපනයකට විතරයි අපි යොමු වෙලා තියෙන්නේ. ඒ අධ්‍යාපන ක්‍රම දෙක නම් එකක් ඉන්ටියුෂන් এডুকেෂන් එක අනිත් එක ජෙනරල් এডুকেෂන් එක. දැන් ජෙනරල් এডুকেෂන් එක යන්නේ තරංගකාරීත්වයක පදනම් කරගෙන. තරංගයක් ඇති වෙන හැම මොහොතකම ක්‍රියේටිවිටි එක නැති වෙනවා. ඒ කියන්නේ ඉන්ටියුෂන් এডুকেෂන් එකේ එහෙම නෙමෙයි. ඉන්ටියුෂන් එකේ এডুকেෂන් එකේට කියන්නේ ක්‍රියේටිව් මයින්ඩ් එක කියලා. ඒතර ඉන්ටියුෂන් මයින්ඩ් එකට කියන්නේ ක්‍රියේටිව් මයින්ඩ් එක. ජෙනරල් এডুকেෂන් මයින්ඩ් එකට කියන්නේ කම්පිටිටිව් මයින්ඩ් එක කියලා. ඉතින් කම්පිටිෂන් එක තියෙන තැන තරංගකාරීත්වයක් තියෙන තැන අනිවාර්යයෙන්ම ක්‍රියේටිව්නස් එකක් එන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඇත්තටම දැන් සමහර ඔය අධ්‍යාපන නිලධාරීන් උනත් කියනවා මේක හරියන්නේ නැහැ. මේ ෆින්ලන්ඩ් වල තියෙනවා මේ අධ්‍යාපනයේ ක්‍රමය අර රටවල් වල තියෙනවා කියලා. ඇත්තටම ඒක එහෙමම තමයි අපි අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරනකොට ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා කියනවා. ඉතින් ඒව ගැන අපි කතා කළ යුතු නැහැ. නමුත් ඒවට අමතරව ඉන්ටියුෂන් බුක් එකක් මමත් හෙව්වා. ඇත්තටම මම මේ පොත ලිව්වෙත් මෙන්න මේ කාරණා සම්බන්ධව පොතක් ලියන්න ඕනේ. ඒකට රුකුවාලක් වෙන්න තව ලියවිලා තියෙන පොත් මොනවද කියලා. ඉතින් මට හම්බුණා සමහර ආගමික පොත් ඒ අධ්‍යාත්මික අරමුණු කරා යන ගමනට රුකුවාල් වෙන ඒවා. දැන් මේක ධනේශ වෙන මග කිව්වම සාමාන්‍ය භෞතික දෙයක්නේ. භෞතික දේවල් ළඟා කරගන්න දෙයක්නේ. එතකොට එහෙම ලියවිච්ච පොතක් මට නම් හම්බුන්නේ සිංහල මාධ්‍යයේ. තියෙනවා මොටිවේෂන් බුක් ඒවා. නමුත් එහෙම ඉන්ටියුෂනල් এডুকেෂන් එක හා සම්බන්ධ පොතක් හම්බුන්නේ නැහැ. ඒකෙන්ද තමයි මම ලියවලා තියෙන්නේ. අනිවාර්යයෙන් පොතට වැය කරන මුදල වාගේ මිලියන ගාණක් වටින විස්ඩම් එකක් මේ බුද්ධියක් ඕගොල්ලන්ට මේකෙන් ලබා ගන්න පුළුවන්, දැනුම ලබා ගන්න පුළුවන්, ආස්වාදයක් ලැබෙනවා. ඉතින් ඒකෙන්ද මම ඉල්ලනවා මේක මිලදී ගන්න කියලා. ඉස්සල්ලා කතා කරපු එකේ මේ සමරයිස් කරොත් ඇත්තටම අපිට ධනවත් වෙන පුද්ගලයෝ ස්ටඩි කරාම ඒගොල්ලෝ ධනවත් වෙලා තියෙන එක්කෝ පළවෙනි කාරණේ ඒගොල්ලෝ උප්පත්තියෙන් ධනවත් වෙලා තියෙනවා ඒක ෆැමිලි හැරිටේජ් එකෙන්. දෙවෙනි කාරණේ ඒකේ විවාහයකදී. තුන්වෙනි කාරණේ ඒ අයට තිබිලා තියෙනවා උවමනාවක් ධනවත් වෙන්න. ඒක තමන්ගේ අම්මටවත් තමන්ගේ යාළුවටවත් වයිෆ්ටවත් හස්බන්ඩ්ටවත් තියෙන උවමනාව නෙමෙයි තමාට එන්න ඕන. තමා ගැන දැනීමක් තමාටම එන්න ඕන. තමන්ට අරමුණක් වෙන්න ඕන. මම ධනවත් වෙන්න ඕන කියලා. ඒකට ධනය හම්බ කිරීම වෙනුවෙන් සිහිය පිහිටුවා ගත්තාම ඒ වෙලාවට ප්‍රමාද නොවේ. තමන් අද දිනේද වැඩ කරාම ඒකම ඒ හැම දෙයක්ම කරනකොට මේ යුනිවර්ස් මේ විශ්ව නීතියට අනුගතව විශ්ව නීතියට එගේන්ස්ට් වෙ ගියොත් ඇත්තටම අපිට තියෙන බලය නැති වෙනවා. එක්කන බලය හීන වෙනවා. එහෙම නැතුව විශ්ව නීතියට කියන්නේ යුනිවර්සල් ලෝ එකත් එක්ක පැරලල් යන්න ඕන. එතකොට ඒ ඔක්කොම ඒ මානසික තත්වයක් ඇති කරගෙන අපේ අරමුණ වෙන්න ඕන භාණ්ඩයක් හෝ සේවාවක් මාකට් ප්ලේස් එකට ලබා දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ධනය ලැබෙනවා.